වෙද මහත්තයෝ වෙද මහත්තයෝ ජම්බු ගහෙන් වැටුණා. බලාගෙන පරිස්සමින් හිමීට එන්න හිමීට අනේ වෙද මහත්තයෝ අපේ පිනිජම්බු ගහේ බල්බ් දාලා වගේ පිනිජම්බු තියෙනවා දැකලා මේ ඕදයා නැගලා පිනිජම්බු ගහට ඒව කඩන්න. මේ මගේ යාළුවෙක් වෙද මහත්තයෝ ඒ පාර අපේ නෝනා දැකලා මේ මිනිස්සයා කලබල වෙලා දෝයි ගාලා ඇදගෙන වැටුණා. අම්මා පළම කොන්ද කැලිසි දෙක ඔහම ගේනවේ. අනේ නෝනා පොඩ්ඩක් බලන්නකෝ. හා වෙද මාම බලයි. වෙද මහත්තයෝ වෙද මහත්තයෝ දැන් නම් මේ මල්ලිට හොඳටම සනීපයි. අපි මේ යන්න කියලා. හොඳයි. ළමයාට මම බුදගම් කෙරුවේ ළමයා පොඩුවට තියෙන දුර්වලකමකට. ඒක අවුරුදු 10ක යනකම් ළමයා පරිස්සම් වෙන්න ඕනේ. හේතුව ආයේ මොනවා හරි ගැස්සීමක් මේ වුණොතින් ආයේ උක මේ එළියට එන්න පුළුවන්. එහෙමයි වෙද මහත්තයා. ඒ නිසා ගස් නගින්නවත් කඳු නගින්නවත් බර උස්සන්නවත් හිතන්නවත් එපා. එහෙමයි. හතර පරිස්සමින් ඉන්න ඕනේ. හොඳයි වෙද මහත්තයෝ. දැන් ඔයාලට හොඳයිනේ මල්ලි නේද? දැන් හොඳ අම්මෝ සෑහෙන හොඳයි වෙද මහත්තයාට පිං. සන්තෝෂයි. එහෙනම් වෙද මහත්තයාට ගොඩාක් පිං. අපි ගිහින් එන්න. හොඳයි. දැන් ඉතින් මල්ලි කිසි අවුලක් නැහැ. වෙද මහත්තයා නම් දෙවි කෙනෙක්. දැන් මම හොඳටම සනීපයි අයියේ කියලා වැඩක් නැහැ. කොන්දේ අමාරුවක් තිබුණද කියලාවත් නැහැ. අම්මපා කියලා වැඩක් නැහැ. අම්මට සිරි ජම්බෝලා. අයියේ ජම්බෝලා ගහේ ජම්බෝලා පිරිලා. මන් නගින්න අයියා ඉන්න. යෝදයෝ නෑ